ආයිබෝවන් මහම් පාරාදීසේ YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අද අපි බලමු කොහොමද ඉන්විසිබල් ෂිපර් එකක් ෂිපර් පුට් එකක් නැතුව ඇඳුමකට ඇටච් කරගන්නේ කියලා. මම මේ විදිහට ෂිපර් එක අල්ලන්න ඕන රෙදි කොටස් දෙක අරගෙන බලවාටියේ සිට ඇතුල් පැත්තට අඟල් 1.5ක් ලකුණු කරනවා ෂිපර් එක අල්ලගන්න. කොටස් දෙකෙන් මේ විදිහට අඟල් 1.5 බැගින් මෙහෙම වාසි ලකුණු කරගන්න. එහෙම ලකුණු කරගන්නකොට අපි ලකුණු කරගන්න ඕන රෙද්ද කන පිට පැත්තෙන්. හරි අපි දැන් කොහොමද මහන්නේ බලමු. මුලින්ම මේ විදිහට අපි ෂිපර් එක අල්ලන්න ඕන තැන. ඒ කියන්නේ ෂිපර් එක කොච්චරක් දුරට අල්ලන්න ඕනද කියලා මේ විදිහට මාක් එකක් දාගන්න ෂිපර් එක තියලා ඊට පස්සේ එතනින් පහළ කොටස අපි ඇඳගත්ත මෙහෙම වාසි දිගේ මහගෙන යන්න ඕනේ. මම රෙදි කොටස් දෙකෙන් බලවාටි දෙක මේ විදිහට ඕලොක් කරගෙන තියෙනවා. ඔයාලටත් ඕලොක් එකක් තියෙනවා නම් ඕලොක් කරගන්න. එතකොට පහසුයි හරිම නීට්. ඊට පස්සේ මේ විදිහට කන පිට පැත්තට හරවගෙන රෙදි කොටස් දෙකම ෂිපර් එකත් අරගෙන ෂිපර් එකත් කන පිට පැත්ත හරව ගන්න. ෂිපර් එක අල්ලනකොට අපි ෂිපර් එක විවෘත කරගෙන තමයි අල්ලන්නේ. ඔයාලට දැන් මේ විදිහට අල්ලනකොට අපි කලින් ඇඳගත්ත රේඛා පේන්නේ නැත්තම් නැවත හොඳ පිටින් ආයෙත් රේඛාවක් ඇඳ ගන්න. ඒ කියන්නේ අපි කලින් ඇඳගත්ත මෙහෙම වාසි රේඛාව කන පිට පැත්තෙන් ඇඳගත්තේ. දැන් අපිට පුළුවන් හොඳ පිට පැත්තෙනුත් ඇඳ ගන්න. එතකොට ෂිපර් එක අල්ලගන්න ලේසි. ඊට පස්සේ ෂිපර් එකේ දත් තියෙන පැත්ත අර අපි ඇඳගත්ත රේඛාව ළඟින් තියන්න ඕනේ. තියලා මේ විදිහට ෂිපර් එකේ දත් තියෙන පැත්ත නෙමෙයි අනිත් පැත්තෙන් අපි මහගෙන යන්න ඕනේ. මේ විදිහට මහනකොට ෂිපර් එකේ දත් තියෙන පැත්ත රේඛාව ළඟටම කරන්න එපා. චුට්ටක් නූලක විතර පරතරයක් තියලා මහගෙන යන්න. ඊට පස්සේ අනිත් පැත්ත ෂිපර් එකේ අනිත් පැත්ත මහනකොට අපි මහන්න ඕන උඩ ඉඳලා නෙමෙයි යට ඉඳලා. විදිහට හරවගෙන යට ඉඳලා තමයි අපි උඩට මහගෙන යන්න ඕනේ. මේ බලන්න ෂිපර් එක තියෙනකොට අපි අර රේඛාව හරි කෙලින් නෙමෙයි තියන්න ඕනේ. ඒ කියන්නේ රේඛාවටම සම්බන්ධ වෙන්න නෙමෙයි ෂිපර් එකේ දත් තියෙන කොටස තියන්න ඕනේ. ඊට චුට්ටක් එහයින් තමයි තියන්න ඕනේ. තියලා මේ විදිහට මහගෙන යන්න. ඊට පස්සේ ෂිපර් එකේ දත් තියෙන කොටස මහගෙන යන්න ඕන. මහනකොට ෂිපර් එකේ දත් ටික අනිත් පැත්තට රේඛාව පැත්තට අතින් හරවගෙන තමයි හොඳින් අතින් හරවන්න. හරවගෙන දත් ළඟින්ම මහගෙන යන්න ඕනේ. මේ විදිහට මහනකොට ඒ දත් ටික රේඛාව පැත්තට හොඳට පෙරලා ගන්න ඕනේ. ඊට පස්සේ අපිට අනිත් පැත්තත් මහ ගන්න පුළුවන්. මේ විදිහටම ෂිපර් එකේ අනිත් පැත්තත් දත් ටික රේඛාව පැත්තට පෙරලගෙන මහ ගන්න. ඊට පස්සේ මේ විදිහට අපි ෂිපර් එක මහලා ඉවර කරපු තැන ඕපන් එකක් තියෙනවා. අපි ඒ ඕපන් එක ටැග් කරගන්න ඕනේ. මේ විදිහට ඕපන් එක ටැග් කරගන්න. ඔයාලා ෂිපර් එක අල්ලනකොට ෂිපර් එකට ගැලපෙන රෙද්දට ගැලපෙන පාට නූල් වලින් අල්ලා ගන්න. මම ඔයාලට පැහැදිලිව පේන්න ඕන හින්දා තමයි මේ වෙනස් නූල් භාවිතා කරලා තියෙන්නේ. ඔයා රෙද්දට සහ ෂිපර් එකට ගැලපෙන නූල් පාවිච්චි කරන්න.
අන්න මේ විදිහට ලස්සනට ෂිපර් එක ඇටච් කරගන්න පුළුවන් පිටට නොපෙනෙන විදිහට. අපිට ෂිපර් පුට් එකක් තියෙනවා වගේම මේ විදිහට ඇටච් කරගත්තාම ලස්සනටම තියෙනවා. ඉතින් මගේ වීඩියෝ එක නරඹපු ඔයාලට ගොඩක් ස්තුතියි. මේ වගේ සරල මැහුම් ක්‍රම ඉගෙන ගන්න මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.